Easy Japanese. ඔන්න ඉතින් ළමයි අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ නීනිපාතය පිළිබඳව. ඒත් එක්කම ඔයගොල්ලන්ට මම මතක් කරන්න කැමති ළමයි කලින් මම ඔයගොල්ලන්ට දේනිපාතය පිළිබඳව කියලා දුන්නා. ඒ වීඩියෝස් වල ලින්ක් ටිකත් මම ඔයගොල්ලන්ට description box එකට දාන්නම්. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු නීනිපාතය කියලා කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ නීනිපාතය අපි භාවිතා කරන්නේ යම් ස්ථානයක යම් පුද්ගලයෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් යම් ස්ථානයක යම් දෙයක් තිබෙනවා කියලා අපි කියනකොට ඒ ස්ථානයට පස්සේ ඒ පුද්ගලයා ඉන්න ස්ථානය හෝ ඒ දේ තියෙන ස්ථානයට පස්සේ අපි නීනිපාතය භාවිතා කරනවා. ඉතින් අපි බලමු මම ඔයගොල්ලන්ට වචන ටිකක් මෙතන දීලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු මොනවාද ඒ වචන ටික කියලා. උඩ කියන්න අපි පාවිච්චි කරනවා උවේ. උවේ උඩ. ඊළඟට යට කියන්න අපි පාවිච්චි කරන වචනය ශිතා. ශිතා. ඇතුළ නකා. නකා. පිටත සොතෝ. සොතෝ. ඉස්සරහා මයේ. මයේ. ඊළඟට පිටුපස්සට අපි කියනවා උෂීරෝ. උෂීරෝ. දකුණු පැත්තට කියනවා මිගි ගව. මිගි ගව. වම් පැත්තට හිදාරි ගව. හිදාරි ගව. අතරමැද කියන වචනයට අපි කියනවා අයිදා. අයිදා. නේ ඉතින් මෙන්න මේ ඉගෙනගත්ත වචනවල මං ඉස්සරහින් සංගල වරහණක් දාලා ඔයගොල්ලන්ට නෝනිපාතය දීලා තියෙනවා. ඒත් එක්කම පිටිපස්සේ තව වරහණක් දාලා මම ඔයගොල්ලන් නීනිපාතය දීලා තියෙනවා. ඉතින් අපි බලමු ඇයි මෙහෙම දීලා තියෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට ඉස්සරහදී පැහැදිලි කරලා දෙන්නම් ඇයි කියලා. ඉතින් අපි ඊට කලින් වාක්‍යයක් හදන්න කලින් අලුත් වචන කීපයක් ඉගෙනගෙන ඉමු. මුලින්ම පළවෙනි පින්තූරේ දීලා තියෙනවා අපි මල් පෝච්චියට. ඒ කියන්නේ ෆ්ලවර් වාස් එකට අපි ජපන් භාෂාවෙන් කියනවා කබින්. කබින්. ඊළඟට මෙතන වචන දෙකක් ඕගොල්ලන්ට මන් දීලා තියෙනවා. මාළුන්ට කියනවා ජපන් භාෂාවෙන් සකනා. ඊළඟට පොක්කුණට කියනවා ඉකේ. සකනා ඉකේ. ඊළඟට හොටෙල් එක කියන වචනය නේ හොටෙල් එකට අපි කියන මේක කතකන වචනයක් හොතේරු. හොතේරු. ඊළඟට මෙතන පිරිමි ළමෙක් ඉන්නවා. පිරිමි ළමයාට අපි කියනවා ඔතෝකොනෝකෝ. ඔතෝකොනෝකෝ. ගැහැණු ළමයාට අපි කියනවා ඔන්නනෝකෝ. ඔන්නනෝකෝ. ඊළඟට අපි බල්ලට කියනවා ජපන් භාෂාවෙන් ඉනු. ඉනු. හරි දැන් අපි අලුත් වචන කීපයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්ත වචනත් භාවිතා කරලා අපි ඉගෙනගත්ත නීනිපාතය ගැන ඉගෙන ගත්තා. ඒක භාවිතා කරන්නේ මොන අවස්ථාවේදී කියලා. ඉතින් දැන් අපි යන්නේ ඒ වචන සම්බන්ධ කරගෙන වාක්‍ය ටිකක් හදන්න. දැන් මුලින්ම පළවෙනි පින්තූරේ ඔයගොල්ලන්ට පේනවා ළමයි. පියනවා මල් පෝච්චියක් එහෙම නැත්නම් ෆ්ලවර් වාස් එකක් තියෙනවා මේසේ උඩ. එතකොට අපිට මේක වාක්‍යයක් හදන්න පුළුවන් මේසේ උඩ නේ ෆ්ලවර් වාස් එකක් තියෙනවා නේ මල් පෝච්චියක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේසේ උඩ කියන තැන තමයි මේ දේ තියෙන්නේ. එතකොට අපි බලමු කොහොමද මේක නිපාතය නීනිපාතය භාවිතා කරන්න කියලා. මේසෙට කියනවත් සුකුවේ. මේසෙට කියනවත් සුකුවේ. මේසේ කියනකොට කොහේ උඩද මේසේ උඩ. එතකොට මේ මේසේ කියන වචනයට අයිතිය හැඟවීමක් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි අපි මෙතනදී නෝනිපාතය භාවිතා කරලා තියෙන්නේ. සුකුවේ නෝ උවේ. කොහේ උඩද මේසේ උඩ. සුකුවේ නෝ උවේ. අන්න ඒකයි මම අර මුලින්ම මේ වචන වලට ඉස්සරහින් නෝනිපාතයයි නීනිපාතයයි දාලා තිබේ. මම විස්තර කරපු එකේදී ඔයගලන්ට මතක ඇති. ඇයි එහෙම මන් දැම්මි කියලා දැන් මතක් වෙනවා ඇති. සුකුවේ නෝ උවේ. ඊට පස්සේ දැන් මේසේ උඩ කියන තැන ළමයි මේ
ස්ථානය. ඒ ස්ථානයට පස්සේ ඔන්න අපි නී නිපාතය ගත්තා. සුකුවේ නෝ උවේනි. මේසේ උඩ. ඊළඟට මේ පින්තූරේ ඔයගොල්ලන්ට පේනවා බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා කොහෙද ඉන්නේ? ගැහණු ළමයා සහ පිරිමි ළමයා අතර මැද්දේ. එතකොට අපි ගැහණු ළමයාට කියනවා ඔන්න අනකෝ. මෙතනෙත් තව නිපාතයක් පොඩ්ඩක් අලුතෙන් අමතරව එකතු වෙනවා. ඒ සහ කියන නිපාතය. ගැහණු ළමයා සහ කියනකොට ඔන්න අනකොතෝ ඔතෝ කොනොකෝ නේ ගැහණු ළමයා සහ පිරිමි ළමයා. එතකොට මේ දෙන්නගේ අතර මැද්දේ තමයි ඉන්නේ බල්ලා. දැන් එතකොට අපි ඉස්සෙල්ලාම බලමු ගැහණු ළමයා සහ පිරිමි ළමයා අතර මැද කියලා කොහොමද හදාගන්නේ නේ? ඔන්නනොකොතෝ ඔතෝ කොනොකොනෝ ඒ දෙන්නගේ අතර මැද්දෙන් ඉන්නේ අන්න ඒකයි ඒ දෙන්නට පිටිපස්සෙන් මේ නෝනිපාතය දාලා තියෙන්නේ. අතර මැද්දට කියන අපි පාවිච්චි කරන වචනේ තමයි අයිදා. අයිදා. එතකොට මේ බල්ලා ඉන්න ස්ථානය අපි ගන්නවා ඔන්නනොකොතෝ ඔතෝ කොනොකොනෝ අයිදා. එයාට පස්සේ ඔන්න අපි නීනිපාතය භාවිතා කරලා තියෙනවා. හරි. පළවෙනි වාක්‍යය අපි බලමු. මේසෙ උඩ මල් පෝච්චියක් තියෙනවානේ. සුකුෙන්නෝ උවේ. සුකුෙනෝ උවේ නී කබින්ගා අරිමස්. සුකුෙනෝ උවේ නී කබින්ගා අරිමස්. මේසේ උඩ මල් පෝච්චියක් තියනවා නේ. ඔයගොල්ලන්ට කලින් ඉගෙන ගත්ත නිපාතයක් මතකයි ගා නිපාතය. ඒ ගා නිපාතය පාවිච්චි කරන්නේ මොන වගේ වචන වලට කලින්ද කියලාත් අපි ඉගෙන ගත්තා. අන්න ඒ වචන වලින් එකක් තමයි අරිමස් කියන වචනය. තියනවා කියන වචනය. අන්න ඒකයි මෙතන ගා නිපාතය භාවිතා වෙලා තියෙන්නේ. ඊළඟට දෙවැනි පින්තූරේ තියෙනවා පොකුණ ඇතුලේ මාළු ඉන්නවා. පොකුණට අපි කියනවා ඉකේ කියලා. පොකුණේ ඇතුලේ කියනකොට ඉකෙනෝ නකා. ඉකෙනෝ නකා. පොකුණේ ඇතුලේ. ඊට පස්සේ ඉකෙනෝ නකානි සකනගා ඉමස්. ඉකෙනෝ නකානි සකනගා ඉමස් නේ. හරි. ඊළඟට අපිට පේනවා පින්තූරේ වාහනයක් තියෙනවා. කොහෙද තියෙන්නේ වාහනය? හොටෙල් එක ඉස්සරහනේ. එතකොට හොටෙල් එකට කියනවා හොතෙරු. හොටෙල් එකේ ඉස්සරහා කියනකොට හොතෙරු නොමයි. එතකොට ස්ථානය තමයි හොතෙරු නොමයි. කාර් එක තියෙන ස්ථානය. එහෙනම් ඒ ස්ථානයට පිටිපස්සෙන් නී නිපාතය මෙතන භාවිතා කරලා තියෙනවා. හොතෙරු නොමයිනි. හොතෙරු නොමයිනි කුරුමගා අරිමස්නේ. හොටෙල් එක ඉස්සරහා වාහනයක්. එහෙම නැත්නම් කුරුමා කියලා තව කාර් එකටත් කියනවා අපි. වාහනයටත් කියනවා. ඔය දෙකටම අපිට ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කාර් එකට ගන්න පුළුවන්. හොතෙරුනෝ මයනි කුරුමගා අරිමස්. හොටෙල් එක ඉස්සරහා වාහනයක් එහෙමත් නැත්නම් කාර් එකක් තියෙනවා. ඊළඟට අවසාන පින්තූරයේ විදියට දීලා තියෙනවා ගැහණු ළමයා සහ පිරිමි ළමයා අතර මැද්දේ බල්ලෙක් ඉන්නවනේ. ඔන්නනොකොතෝ ඔතෝ කොනොකොනෝ අයිදානි ඉනුගා ඉමස්. ඔන්නනොකොතෝ ඔතෝ කොනොකොනෝ අයිදානි ඉනුගා ඉමස්. මෙතන ඉමස් කියන වචනයට කලිනුත් අපි ගානිපාතය භාවිතා වෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට නීනිපාතය පිළිබඳ පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා ළමයි. ඉතින් මේ නිපාත කොටස මෙතනින් මං අවසන් කරනවා. ඒත් එක්කම තවත් අලුත් පාඩමකින් ඔයගොල්ලන් හමුවට එනකන් සියලු දෙනාටම සුබ දවසක්. Easy Japanese.